එළුදෙන. එකෝමත් එක කැලයක එළුදෙනෙකුයි පැටව් 3 දෙනෙකුයි හිටියා. දවසක් මේ එළු රංචුව කෑම හොයාගෙන යනකොට විශාල පෝටෑ ගාලක් දැක්කා. එළුව පෝටෑ කොළ කන්න හරි ආසයි. එළු රංචුව පෝටෑ කොළ ගාල ගාවට දිව්වා. එළු අම්මා ලොකු ලොකු කොළ කනවා. එළු පැටව් පුංචි පුංචි කොළ කනවා. මේ වෙලාවේ අහස කළුවර වුණා. හෝ හෝ ගාලා මහා සුළඟක් හමන්නට පටන් ගත්තා. ගස් කොළන් ඇඹරෙනවා. කොළ හුළඟ යනවා. අතු කඩා හැලෙනවා. ඒකම සිරිසිරි ගාලා මහ වැස්සකුත් අදහැලුණා. එළු පැටව් වැස්සට තෙමෙනවා. උන් බෑ කියා එළු අම්මගේ ඇඟ යටට රිංගුවා. එළු අම්මා එහෙ දුවනවා මෙහෙ දුවනවා. එළු පැටව් වැටෙනවා. තෙමෙන්නේ නැතුව ඉන්න තැනක් නැහැ. ටික දුරක් ගියාම ගල් ගුහාවක් තියෙනවා දැක්කා. එළු අම්මා පැටවුන් එක්ක මේ ගල් ගුහාවට රිංග ගත්තා. දැන් ඩිංගක්වත් තෙමෙන්නේ නැහැ. එළු අම්මට කොටි ගඳක් දැනුණා. ඒක කොටියෙකුගේ ගල් ගුහාවක්. වැස්සට කොටි ආවොත් එළු අම්මා කල්පනා කර කර හිටියා. ඉර බහින්නත් ළඟයි. වැස්ස ටික ටික අඩු වෙගෙන එනවා. එළු අම්මා කොටි හාමියයිද කියලා වටපිට බල බල ඉන්නවා. එළු පැටව් බෑ කියා කෑ ගහනවා. එතකොටම කොටි හාමි තෙමි තෙමි එනවා එළු අම්මා දැක්කා. එළු අම්මා බය නැතුව පැටවුන්ට මෙහෙම කිව්වා. පැටවුනේ බෑ කියන්නේ නැතුව ඔය වේලිච්ච කොටි මස් කාපල්ලා. කොටි ආපුවම මම අමි කුටි මස් දෙන්නම්. මේක අහලා කොටි හාමිගේ ඇඟ කිලිපොලාගෙන ගියා. කොටි හාමි ගැස්සිලා ආපහු හැරුණා. කැලේ පෙරලාගෙන දුවන්න පටන් ගත්තා. දුවන කොටි හාමිට නරි හාමිව හමු වුණා. නරි හාමි බොහොම අමාරුවෙන් කොටි හාමි නතර කරගත්තා. කොහෙද රාළ හාමි මේ කලබලෙන් දුවන්නේ කියලා නරි හාමි ඇහුවා. අනේ නරි හාමි මගේ ගල් ගුහාවට නපුරු සතෙක් රිංගලා මාව මරාගෙන කන්ට මං එනකන් ඉන්නවා. නරි හාමිට පුදුමයි මේ කතාවට. කොටි හාමි මරන්ට හපනික් මේ කැලේ ඉන්නවද කියලා නරි හාමි කල්පනා කළා. රාළ හාමි පොඩ්ඩකට ඉවසන්න. රාළ හාමි මරන්ට හපනික් මේ කැලේ නෑ. මම ගිහින් බලලා එනකන් රාළ හාමි ඔහොම ඉන්න. කොටි හාමි ගෙහි නැවතුණා. නරි හාමි කොටි හාමිගේ ගල් ගුහාව බලන්ට ගියා. නරි හාමි ගිහින් කොටි හාමිගේ ගුහාවට එබිල බැලුවා. අනේ ඒ ඉන්නේ එළු දෙනක්. නරි හාමිට hina ගියා. මේ එළු දෙනට පුළුවන් ද කොටියෙකුව මරන්න. කොටි හාමි රැවටිලා බව නරි හාමිට තේරුණා. නරි හාමි ආපහු ගිහින් කොටි රාළ හාමිට කිව්වා. රාළ හාමි ගල් ගුහාවේ ඉන්නේ නපුරු සතෙක් නෙමෙයි එළු දෙනුකේ පැටව් 3 දෙනෙකුයි කියලා. නෑ ගුහාවේ ඉන්නේ භයානක සතෙක්. මාව මරලා කන්ට දෙන්නම් කියලා ඌගේ පැටවුන්ටත් කිව්වා. රාළ හාමිට පිස්සු. ඒකේ නපුරු සතෙක් නෑ. ඉන්නේ එළු දෙනෙක්. එළු දෙනකට බය වෙන්නේ මොකටද? එන්න මාත් එක්ක ගිහින් බලමු. අපොයි බෑ නරි හාමි මට නම් බෑ. ඒ භයානක සතා මාව මරාගෙන කාවි. කොටි හාමි කෑ ගහලා කිව්වා. නරි හාමිට hina ගියා. ඊට පස්සේ නරි හාමි කොටි රාළ හාමිට කතා කරලා මෙහෙම කිව්වා. හොඳයි රාළ හාමි. ඔය තරම් බය නම් වැලක් ඇදලා අපි දෙන්න එකට බැඳගමු. මම ඉස්සරහින් යන්නම් රාළ හාමි මගේ පස්සෙන් එන්න. කොටි හාමි ඒකට කැමති වුණා. නරි හාමි වැලක් ඇදගෙන ඇවිත් වැලේ එක කොනක් කොටි හාමිගේ ඉනේ බැන්දා. අනිත් කොන නරි හාමිගේ බෙල්ලේ බැඳගත්තා. ඉතින් නරි හාමි ඉස්සරහින් යනවා කොටි හාමි පස්සට ඇදී පස්සෙන් එනවා. ගල් ගුහාවට ලං වෙනකොට කොටි පැටව් කෑ ගහනවා ඇහුණා. බෑ. එතකොට එළු දෙන කිව්වා දරුවනේ බෑ නොකිය ඔය වේලිච්ච කොටි මස් කාපල්ලා. අන්න නරි හාමි කොටි හාමිව බැඳගෙන එනවා. ගෙනාවට පස්සේ මං උඹලට අමු කොටි මස් දෙන්නම් කියලා. කොටි හාමි ගිඩි ගාලා වෙවුලන්ට පටන් ගත්තා. එක පාරටම ගිරිස් ගාලා ආපහු හැරුණා. පණ එපා කියලා දුවන්ට පටන් ගත්තා. දැන් කොටි රාළ හාමි ගස් කොළන් පෙරලාගෙන දුවනවා. නරි හාමි වැලේ එල්ලීගෙන ඇදෙනවා. අර ගහේ වැදෙනවා මේ ගහේ වැදෙනවා. වැලේ එල්ලීගෙන ඇදී යනවා. කොටි හාමි දුවලා ගිහින් රූස්ස ගහකට නැග්ගා. ගහේ මුදුනටම නැගලා නැවතුණා. බයට තවමත් කොටි හාමිගේ ඇඟ ගැහෙනවා. වෙන කිසිම ශබ්දයක් නැහැ. කොටි හාමි ටික වේලාවක් ඇහුම්කන් දීගෙන හිටියා. කොටි හාමි හීන්සරේ ආපහු හැරිලා පහළ බැලුවා.
එතකොටයි කොටිහාමිට මතක් වුණේ නරිහාමිව. නරිහාමි වැලේ එල්ලිලා දිව දික් කරගෙන බෙල්ල කඩාදාගෙන ඇස් උඩ තියාගෙන ඉන්නවා. මොකද නරිහාමි දිව දික් කරගෙන? කොටිහාමි ඇහුවා. අනේ රාලහාමි මට හරියට හිනා. රාලහාමි එළු දෙනෙකුට බය වෙච්චි තරම. මට හිනා. නරිහාමිට කියවුනේ එච්චරයි. නරිහාමි මැරුණා.